පාලගොන්න දෙපාර්තමේන්තුවෙන් අනතුරු සිදු වෙනවා කියලා අවවාද කරද්දී මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා ප්‍රතිපත්තිමය තීරණ නොගත්ත නිසා ඇතිවෙච්ච පාඩුවක් තිබෙනවා. නොවැම්බර් 12 වෙනිදා වෙනකොට මේක දැනුවත් කරලා තිබ්බා බරපතල අවදානම් තත්වයක් කියලා. සාමාන්‍යයෙන් ඒ වගේ අවදානම් තත්වයක් ඇති වෙනකොට අපේ සියලුම ජලාශවල වතුර ටිකෙන් ටික අඩු කරන්න පටන් ගන්නවා. අන්තිම මොහොත වෙනකන් වතුර ටික රිලීස් කරේ නැහැ. කොත්මලේ ගත්තම ගම්පොළ මුළු නගරෙම මම හිතන්නේ 1000කට වැඩිය මැරිලා ඇති. මොකද එකපාරම ගේට්ටුව ඇරියා. දැන් 12 වෙනිදා ඉඳලා වතුර ටිකෙන් ටික ඇරියා නම් මේ ජීවිතවල 75%ක් බේර ගන්න තිබ්බා. එතකොට දේදුරෝය මේවා වාන් ගේට්ටු ටික එකවරම ඇරලා දැම්මා. මේක බලනකොට අපරාධ ජීවිත. එතකොට මේ වගේ තත්ත්වයන් වළක්වා ගන්නට නිසි වෙලාවක පියවර රජය ගත්තේ නැහැ. ඔහුගේ කතාවේ තාම බරපතල ප්‍රකාශයක්. මේක ඍජුව අදාළ වෙන්නේ වාරිමාර්ග අමාත්‍යාංශයට දේශපාලකයට උත්තර දෙනවා කියලා හිතන්න ඕනේ නැහැ. දේශපාලක කතාවක් ඕනේ නැහැ මෙතන. ඔහුගේ පොයින්ට් එක ගමුකෝ. ඌ කරන දහසකට වඩා දඹුල්ල ගැන ඌ කතා කරන්නේ මේ කොත්මලේ සහ මේ දඹුල්ල නෙමෙයි ගම්පොළ පිළිබඳව තමයි කතා කරන්නේ. නගරයේම මේ 1000ක් විතර වෙන්න ඇති කියලා කතා කරන්නේ. සහ දදුරුවය පිළිබඳව 75%ක් විතර අපරාධ ජීවිත බරපතල අපරාධයක් මේ කියන කතාවත් එක්ක බලනකොට මොකද ඔබ කියන්නේ මේ සම්බන්ධව? ඔව්. මම හිතන්නේ තව ඔකේ විශාල කාරණා දෙකක් එකතු වෙනවා. එකක් තමයි අපි ජලාශයක් ඇයි ජලාශ පාවිච්චි කරන්නේ මොකද්ද ලංකාවේ ජලාශ හදන්නේ විදි මොකද්ද? ජලාශ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ගම් වතුර වෙනුවෙන් හදන ජලාශ. තව ජලාශ තියෙනවා වාරි මාර්ග වෙනුවෙන් හදන ජලාශ. මේ වෙනකොට ලංකාවේ මේකම ජලාශයක් හදලාක්ම නැහැ ගම් වතුරක් වෙන්නේ. ජලාශ හදලා තියෙන්නේ එකක්වත් නැහැ. ගම් වතුරක් පාලනය කිරීම සඳහා ලංකාවේ එක ජලාශයක්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ වාරි මාර්ග කටයුතු. එහෙම නැත්නම් පවර් ජෙනරේෂන්. එතකොට වාරි මාර්ග කටයුත්තක් එක්ක සම්බන්ධ වෙන ජලාශයක් කියන්නේ එක තව විශාල කාර්යභාරයක් ගැලපිලා තියෙන ජලාශයක්. එතකොට අපි දැන් මෙතන ප්‍රශ්න කරනවානේ මේ ජලාශ හින්දුවේ නැත්තේ ඇයි? ඔබතුමා හිතන්න සේනානායක සමුද්‍රය හින්දලා ඊළඟ දවසේ වැස්සාවේ නැත්තම් වගාවසාව අනිත් ඒවාට අක්කර 1,25,000ක් තියෙනවා. ලංකාවේ ආහාර නිෂ්පාදනයේ 15ත් 20ත් අතර ප්‍රමාණයක් සපයන ජලාශයක් අපි හින්දනවා පුරෝගතනයක්. ඒතර මේගොල්ලෝ ඇයි හින්දුවේ කියලා. ඇයි වගාවට වතුර කියලා. ඔව් හරි කතාවරි. පොයින්ට් එකක් තියෙනවා. නමුත් එතන මම ඉන්නේ පොඩි වෙලාවක් දෙන්න. මේක ඇත්තටම මම කිව්වේ මේක විශාල දැන් ඔබතුමාලා මේක තර්ක කරලා මේ දිනන්න පුළුවන් එකක්වත් පරාද වෙන්න පුළුවන් එකක්වත් නෙවෙයි. අපිට අවබෝධ කරගන්න වෙනවා අපි පාලනය කරන්නේ පද්ධතියක් මිසක්කා වැවක්ව නෙවෙයි. අපි හැසිරෙන්නේ අපේ පාලනයෙන් තොර ක්‍රියාවලියක් එක්ක. අපි අපේ පාලනයේ තියෙන ක්‍රියාවලියක් නෙමෙයි ස්වාභාවික සිද්ධීන් ටික අපි පාලනය කරන්නේ වැවක් කියලා පෙනුනට සමස්ත පද්ධතියක්. සමාජයක්, ආර්ථිකයක්, ආහාර බොන වතුර මේ සියල්ල බද්ධ වෙච්ච පද්ධතිය. මොකද මෙහෙම ප්‍රකාශයක් යනකොට රටට බරපතල චිත්‍රයක් රටේ ඇති වෙනවනේ. 1000ක් විතර මැරිලා ඇති 75% ජීවිත බේර ගන්න තිබුණා කිව්වම ඒක වගකීම කෙලින්ම එන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව. මිනිස්සුන්ට තේිතෙන්නේ ඇයි දෙයියනේ මේ එකපාර වතුර ඇරලා මිනිස්සු මැරුවේ. නෑ හැබැයි කබීර් හෂිම් කියන්නේ නෑ චමුදිත මේ හින්දන්න කියලා. දැන් ඔබතුමා කියනවා හින්දනවා කියලා. ප්‍රමාණිකුල බැහැර කිරීමක් කියලා තුමා කියනවා. සමස්ත හින්දනවා කියලා කියන්නේ. ඔබතුමා කියන විදිහට නෑ හින්දීමක් නෙමෙයි. නෑ එතුමත් අඩු කරනවා තමයි කිව්වේ. මේ එතුමා පාවිච්චි කරාට ඔව් ඒක තමයි දැන් මේක වචන වලට සම්බන්ධ වුණොත් මම කියන්නේ මේක පහද ගන්න බැරි. අපි මේක උත්සාහ කරමු මේ සමාජයේට මේ යථාර්ථය. මොකද අපි හිතනෝනේ කලින් මෙහෙම සිද්ධිය වුණාට පස්සේ ඇයි ඇරලා දැම්මේ කියලා නේද? අපි ඇයි ඇරලා දැම්මේ නැත්තේ කියලා හිතනවනේ. එතකොට අපි උදාහරණයකට ගමු. ඔය කියන කාලය මේ නොවැම්බර් කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ වර්ෂාපතනයේ වැඩියෙන්ම හම්බ වෙන එක මාසයක්. එතකොට අපි මේ කන්නේ පටන් අරගෙන තියෙන්නේ. කන්නයක් පටන් ගන්නකොට වැවේ තියෙන ජල මට්ටම ගැන හිතලා තමයි පටන් ගන්න. එතකොට ඔය කාලේ වෙනකොට මේ අවුරුද්දේ මේ කාලය දීලා තිබ්බේ බිලෝ නෝමල් සාමාන්‍ය. ඒ කියන්නේ සාමාන්‍ය නෝමල් තත්ත්වයට වඩා අඩුවෙන් වර්ෂාපතනය ලැබෙන එකක් හැටියට. මේක පටන් ගන්නකොට ලංකාවේ සමස්ත වාරි පද්ධතිය ඇතුලේ ධාරිතාවයේ තිබ්බේ 141ක්. ඒ කියන්නේ අඩුම ගානේ වැව් සමස්ත ඇවරේජ් එකේ තියෙන්නේ 50%කට වඩා අඩුවෙන් වතුර.
එතකොට ඔබතුමා හිතනවා නම් දැන් ඔබතුමා අහනෝනේ මේ හින්දන්න එපා කියලා. දැන් එතකොටත් වැව්වල බහුතරයක තියෙන්නේ 150කට අතර අඩුයි. හින්දන කතාව නෑ නෙමෙයි නෑ මේක තමයි. සමුදිත මේ දැන් කබීරා චීම මන්ත්‍රීතුමා අපි නැවත එතෙන්ට එන්න ඕනේ අවශ්‍යයි නේ. ඔකනේ ක්‍රමානුකූලව අඩු කිරීම කියලා කියන්නේ. අනිත් ක්‍රමානුකූලව තිබුණා කියලා 12 වෙනිදා කියලා 12 වෙනිදාන් පස්සේ එතුමා යෝජනා කරා. ක්‍රමානුකූලව අඩු කරන්න තිබුණ එක ඇයි මේ එකපාර ඇරිය කියන එකයි අහන්නේ. නෑ මේ ඒක තමයි මට චුට්ටක් ප්‍රවේශයක් දෙන්න. මම මේක පහදන්න හදන්නේ නැත මට ටටක් ගාලා නම් කියාගෙන යන්න. ටටටනේ ඔබ සමාජයටනේ යන්න වෙන්න ඕනේ නේද? අපි මේක ඔබතුමල්ලායි අපි අතර මේක විවාදයක් නෙවෙයි. ඔව් හරි හරි කියන්නේ. එතකොට මේ වැව ඒ වැවේ 50%ක් තියෙනකොට අපි කන්නේ පටන් ගන්නවා කියන්නේම සාමාන්‍යයෙන් මේ සෑහෙන වතුර ප්‍රමාණය නිදහස් කරනවා කියන එකමයි. එතකොට අපි බලාපොරොත්තු වෙන වැස්සක් වෙනුවෙන් තමයි වැවේ පටන් අරන් තියෙන්නේ. බොහෝ ඒවයි කන්න. එතකොට සමහර ඒවායි ප්‍රමාද කරනවා. ඒ හේතුව තමයි අර වතුර ප්‍රමාණය ප්‍රමාණවත් නැති නිසා. ඒ අනුව ඔය දැදුරුවය මෙතුම සඳහන් කරනවා දැදුරුවය. දැදුරුවේ සාමාන්‍ය මට්ටමට වඩා ටිකක් වැඩියෙන් තිබිච්ච ජලාශයක්. ඒතකොට හැබැයි වියලි කලාපෙට ගොඩාක් මේ කියන්නේ පුත්තලම කුරුණෑගල දිස්ත්‍රික්කවල බොහෝ ජලය සපයන ජලාශයක්. ඒතකොට ඒකේ ඒ ජලාශයේ අපි නොවැම්බර් මාසයේ ඇතුළත වර්ෂාපතන එනකොට ගොඩක් පිරලා තියෙන ජලාශ අපිට ස්ටෑන්ඩින් ඕඩර් එකක් තියෙනවා. ඒ යම් මට්ටමක පහළ තියාගන්න කියලා. ඒක නිසා තමයි කවුද මේ වතුර නිදහස් කිරීම කියන තීරණය වතුර මේ නිදහස් කිරීම හරි වතුර අරින එක හරි දැන් ඔය කියන වතුර ඇරියා කියන කතාව ඕක ගන්නේ කවුද? ඒ තීරණය අවසන් තීරණය බලධාරිය කවුද? ඔබ අහන්නේ මේ වැව පිරීලා වැව පිරීලා අවශ්‍යතාව හදිසි තත්වයකදී අරින එකයි මේ වැරලා කුඹුරට දෙන එකයි දෙකක්. ඔව් දෙකක්. වැව කුඹුරට දෙන එක නෑ එහෙම නෙමෙයි. හරි ඒක අවශ්‍ය නැහැ. අපිට කාලයකට කරන්න තමයි. හදිසි තත්ත්වයේදී කියන්නේ ඔය දැන් මෙහෙ කියන්නේ හදිසි තත්ත්වයේදී ඇරියා ඒ හින්දා 175 ජීවිත මේ බේර ගන්න තිබිච්ච එක 1000ක් විතර නැතුණා කියන එකනේ ඔය කියන්නේ. ඒක කාගේ තීරණයක්ද? ඒක එහෙම වුණාද කියනකො ඉස්සෙල්ලම? එකපාරම හදිසි මේ විවෘත කිරීමක් කළාද? ඔව් එකපාරටම හදිසි දොර අරින විදියක් තියෙනවනේ. දොර අරින විදියක් තියෙනවා. එතකොට අපි අපේ තියෙනවා වැවට එන වතුර ප්‍රමාණය ගණනය කිරීමේ ක්‍රමවේදයක්. එතකොට වැවට ඉහළින් හයි කරපු මේ අපේ වර්ෂාන්නමාන තියෙනවා. එහෙම නැත්නම් වැවේ තියෙනවා අපේ මිනුම්. ඒ අනුව අපි දන්නවා වැවට කොච්චර මේ වෙලාව වෙනකොට එනවද කියන එක. එතකොට අපි දන්නවා වැවේ තව කොච්චර ඉඩ තියෙනවද කියලා. ඒන ප්‍රමාණයට ගන්න තරම් වැවේ ඉඩක් තියෙනවද බලන්න. ඒ ඉඩ නැත්තම් අපිට සිද්ධ වෙනවනේ කොහොම හරි මේක පහලට දාන්න. මේ කියන කතාව හරිද? එකපාර හැරියා කියන එක හරිද ඒක? එකපාරට අරින්න මම මේ කියන නෑ හරි ඒක පිළිතුරු දෙන්නකෝ. එකපාරට අරින්න දැන් ඒක තමයි මම කියන්න හදන්නේ තේරුම් ගන්න. එතකොට 1000ක් එනවා. මේකට ගන්න පුළුවන් 200යි. හරි ඒක පැහැදිලි ඔබතුමා කියන එක 1000ක් එනවා ගන්න පුළුවන් ප්‍රමාණය බලනවා. ඊට වඩා ප්‍රමාණය එකපාර ඒක ක්‍රමවේදය වෙන්නේ 1000 හරි මහත්මයා එතුමා කියන කතාව එකපාර ඇරියද කියන එකට උත්තරයක් දෙන්න. ඒක හරිද කියන එක? එකපාර ඇරලා නෑ. අරින්න වෙන්නේ එන ප්‍රමාණය යවන්න ඕන. එන ප්‍රමාණය අනුව යවන්න ඕන. ඒක වැව ආරක්ෂා කරන්න එපා. දැන් එතුමා කියන එක වැරදිද ඔය කතාව? එකපාර ඇරියා කියන එක වැරදිද එතකොට? ඕන වැවක මේ මෙහෙම අරින්නේ නෑ අපි. එකපාර අරිනවා කියලා එකක් කරන්නේ නෑ. ඕක මැනුවල්ද වෙන්නේ නැත්නම් සමහර වැව්වල ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව විවෘත වෙනව නේද? අපේ එක පද්ධතියක්වත් ස්වයං ඔය වගේ ඔපරේෂන් එකක් ස්වයංක්‍රීයව නෑ. අපේ පද්ධතිය තියෙන්නේ පුද්ගල මිනිස්සු විසින් ස්වයංක්‍රීයව වෙනව නම් වෙන්නේ ඒක උපරිම මට්ටමට ආවම ඉබේ ඇරෙන්නේ. ගම් වතුරක් එන වෙලාවක ඉබේ ඇරෙනවා අපි දන්නවනම් වේලාසනින් විශාල වර්ෂාපතනයක් එනවා කියලා ඔටෝමැටික් තියලා හරියන්නේ නැහැ සමහරලාට අපි ඒක මැනුවලි හරි ඒ කියන්නේ කලින් අපිට පුරවන්ද කියලා බලනවා අරකට එක ගලප ගන්න. එතකොට ඒ කිව්ව කතාව හරිද? එකපාරම ඇරියට පස්සේ 1000ක් විතර විනාශ වුණා ජීවිත නැති වුණා කියන කතාව හරිද? වැවට වැව වගේ වැවේ කැපැසිටි එක වගේ 3 ගුණයක් එද්දී එතකොට ඒ වැව අරින්න වෙන්නේ කොයි විදියටද? ඉක්මනින් අරින්න වෙනවා. එතකොට අපි කරන්නේ පුළුවන් තරම් පහළ මේ මොකද මේක සැරේට දොර ඇරියොත් වේගෙන් වතුර ගහගෙන නවත්තන්න අපි කරන්නේ එන වේගය වැඩි නම් කාලය එක අපි හිතමු අඩි 2ක් ඇරලා පහළ යම් මට්ටමකට වතුර ගන්න ගමන් තමයි ඊළඟ අරින්නේ. මොකද පහළ වතුර තියෙනකොට වාන්දොරටු නිකම්ම ඇරියොත් මේ ෆ්ලඩ් වේව් එකක් අපි වාරි විශේෂඥයෝ නොවන නිසා තමයි අපි අහන්නේ අපි තුන් දෙනා ඔබතුමාලා වගේ තුමා වගේ වාරි විශේෂඥයෝ නොවන නිසා යම් කිසි විදියකින් ඇරියේ නැත්තම් බන්ට් එක කඩාගෙන යනවා. ඔව්. ඔව්. ඒකේ හානිය අර අරුපු විදියට වඩා විශාලයි. ඊට වඩා විශාලයි. ඒක තමයි අපිට. ඒක තමයි. ඒ කියන්නේ අපි හැමතිස්සෙම වැවක් නිසා වාසියක් වෙලා මිසක් අවාසියක් වෙන්නෙම නැහැ කියන එක අපි ගණන් කරනවා. කවුද මට කියන්න කෙටි උත්තරය මෙතන එතන කරේ. කවුද මේක මේක ඇරීම පිළිබඳව හදිසිය මේ උඩින් එනවා මේක දරා ගන්න බෑ ක්‍රමෙන් අන්තිම තීරණය ගන්නේ කවුද?
අන්තිම තීරණය ඒ වෙලාවේ ගන්න පුළුවන් ශේෂ්ත්‍රයේ ඉන්න කෙනාගේ ඉඳන් මොකද අපි බාන්දරට වන්නකොට ඒකේ තියෙන බරපතලකම අනුව ඉන්ෆෝම් කරනවා අපේ වාරි මාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නම පද්ධතියක් තියෙනවා ඒ කියන්නේ අපේ වෝටර් මැනේජ්මන්ට් ඒ කියන්නේ ජල කළමනාකරණ ක්‍රමවේදයක් තියෙනවා ඒ අනුව සාමාන්‍ය තත්ත්වය අරින්න නම් අදාළ ශේෂ්ත්‍රයේ ඉන්න කෙනාට අරින්න එතන ඉන්න කෙනාට අර පුළුවන් එතන ඉන්න කෙනාට නෑ මේ හදිසි අවස්ථාවනේ අපි කතා කරන්නේ හදිසි අවස්ථාවකදී අනිවාර්යයෙන්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දන්වන්න ඕනේ ඒ අනුව ප්‍රධාන කාර්යාලයේ තියෙන වෙනම ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා ඒ අනුව තමයි තීරණයකට එන්නේ. එහෙම නැතුව නිකන් දොරවල් අරලා දාන ක්‍රමයක් අපේ දෙපාර්තමේන්තුවේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සම්පූර්ණයෙන්ම මේ විවෘත කරලා ඒ කියන්නේ මේ ජලාශවල වාන්දරටු විවෘත කරලා ජනතාවට හානි වුණා කියන එක ඔබ බැහැර කරනවද? සම්පූර්ණයෙන් බැහැර කරනවා. එතකොට